හෙලෝ යාළුවනේ ඔන්න ඉතින් අද පටන් ගත්තා සුපිරිම ගේම් එකක් ඉන්දුනීසියා බස් ගේම් එක යාළුවනේ ගේම් එක විත් පැණියත් සමග තමයි යාළුවනේ පටන් ගත්තේ පැණියත් එනවා යාළුවනේ ලයිට් එකක් දාගමු ලයිට් එක දා ගැව්වා යාළුවනේ මම ඔන්න යනවා යාළුවනේ පැණියා පැණියට අකුරු ටිකක් දෙන්න ඔය ඉතින් යාළුවනේ මං ගාව තව යාළුවෙක් ඉන්නවා ඌත් ඉතින් කියවනවා අයියෝ යාළුවනේ මුගේ බේරෙන්න තමයි මම කියවනේ වත් ඒක යාළුවනේ මට එක එක නම් කියනවා යාළුවේ කෝ අපේ කෝ මම කක්කා අම්මට නේද ඔය ඉතින් යාළුවනේ ගේම් විත් පැණියා කියන නම් තමයි ඔය මගේ යාළුවා මෙතන ප්‍රකාශනය කරන්නේ මුගේ අර එළවනවාද අදිති යාළුවනේ අර අතල්ලා තමයි අරුගේ තෙල් නැහැ වගේ බස් එකේ උගේ විතර නෙමෙයි යාළුවනේ මගේ තෙල් නැහැ පැණියෝ එන්නු අපි පැණිය එනකන් නවත්තන් ඉමු යාළුවනේ අයියෝ යාළුවනේ මොකද සෞඛ්‍ය අයියෝ හෙල්මට් එක ජත් එකේ හෙල්මට් මුන්ට යාළුවනේ බයික් පිස්සුවක් ඇදලා තියෙන ඉතින් බයික් ගැන කියවනවා මේලේ බලන්න යාළුවනේ වීඩියෝ රෙකෝඩ් කරද්දි මේ යකත් ඉන්නේ කොහෙන් හරි යාළුවේ අයියෝ අමුතු සද්දක් දානවා යාළුවේ බ්‍රෝ අතල් දෙන්නේ අවුල නැහැ පැණිය වරින්ගෝ පැණියෝ අද නයි අම්මට එනවා බ්‍රෝ එලෝලියන් යාළුවනේ පැණිය බ්‍රෝ ගියාද අයියෝ බං ඒකද පිටක් කට වහපන් එලෝලියන් යාළුවනේ අරුණ අවුටෝ මම මැනුවල් කෝකිල යන්නේ කෝකිල නාදී පැණිය බොන්නේ ඔයාලා මේක මේ වෙනකම් ඔයාලා සින්දුවක් අහන්න පුළුවන් මේ අවස්ථාවේදී මගේ යාළුවා සින්දුවක් කියනවා කියලා අහමු සින්දුව කියන්නේ හේද අනේ ඵලයන් කොන්ද ඔන්න යාළුවනේ ඉතින් මගුලා කිව්වා උට යාළුවනේ වෙන වෙලාවකට සින්දු කිව්වා ඇගි ගීනේ ඔය හඬ ගමනේ මේ තරම් දුර රැබිද අපි එක වාගේ හරි යාළුවනේ ඉම්මන ලෝඩ් දෙයි මම තාකෝ දෙවිලා කිරිනවා අර ලයිට් ආවා ආගියා ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ බලන්න නිකන් අනිවාර්යෙන් සබ් පාරක් දාගෙන සබ් ඉතින් මං 100 තමයි ටාගට් කරගෙන ඉන්නේ දැන්ට අනිවාර්යෙන් ලයික් එකක් දාන්න යන් යාළුවනේ අම්මට පැණියා ගිහිල්ලා යාළුවේ ඕක බලන් කට්ටා ඊටපන් පැණියා ඔයාත් ඉතින් පැණියා වීඩියෝ බලනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න යන් යාළුවනේ ඔය ඉතින් අපේ නම පෙන්නනවා ගේම් විත් පැණියා කියලා ඕක සල්ලි දෙන්න කුණු ලෝබේ යාළුවේ අම්මට ෆ්‍රී යාළුවනේ මම නම් හිතුවේ සල්ලි දෙන්න ඕන කියලා අපේ පැණියටම හදු වෙලා තියෙනවා ඔන්න යාළුවනේ ඉතින් මගේ යාළුවා සින්දුවක් දානවා මට දුන්න ටීචර්ලා ඉන්න කලින් මට වැඩගන්න ලෙත්නි අක්කා ඔය අයියලා සෙට් කරගන්න සප් එක දෙන්න අයියා වන්දි කියවන්න නොදකින්නද ඔන්න ඉතින් යාළුවනේ අලුත් දෙන අතර තමයි ඔයාලට යාළුවනේ ඇහින්නේ ඔන්න තව එකක් දෙන්න යන්නේ මූ අතල්ලා ඔයාට ඩෑන්ස් එක යන්න ගමු යාළුවෝ කවුද එනිසා ක්‍රිස්තියානි කතෝලික මොකද ඔය විශේෂයෙන් කිව්වේ කතෝලික කියලා එයා ලක්ෂණ එනිසා ගැලපෙන්නේ මට ඔය වගේ තමයි යාළුවනේ අපේ පැණියත් කෙල්ලෙක් දකිද්දී ඕක පැණි හදනවා යාළුවනේ මේ හරිනේ යාළුවනේ සුපි ප්ලේස් නේ යාළුවනේ දැන් යාළුවනේ මොගේ ඇඩේ අතල් දෙන්න යන්නේ සුපිරි ෆන් එකක් ගත්තා යාළුවනේ මුත් එක්ක ඔන්න යාළුවනේ එද ජොකා මදිත් තියෙන පරාට සුවඳට පොඩි ටිකක් දාගෙන කතා කියකෝ ඒ සුවඳ අම්මේ සුවඳ අම්මෝ යාළුවනේ මුදානේ වල ඉනක් දෙනවා යාළුවනේ ලෝ කවුද යකෝ අට්ටුවට ගල්ල වෙනකොට මෝරා පාරක් තියලා තියෙන්නේ උතුර දකුණ මාරු වෙන්න වෙනවා ඔය නැද්ද ඔබ දැන් ඵලයන් මම උතන් අරන් එන්න මතක් කරලා සීනි වැඩියෙන් දාලා ප්ලේන් ටිකක් හදන් වගේ යාළුවනේ පැණිය නිකන් හිටියාම පැණිය පිටිපස්සේ එනවා ගැම්මට ඇස් දෙකක් දානවා ගතිනේ යාළුවනේ පැණිය බස්ස අනේ දෙවියනේ මම යාළුවනේ මට පිට වෙන්න පැණිය බස්සේ ගතිය යාළුවනේ ඉන්න එක සල් තන්තන් මොකද යකෝ ජයමංගල ගාථා කියන්නේ ඉතිපිසෝ ගාථා පද ටික අමතක වුණාද අනේ සෝඩයි ගහන්න නම් එපා කොහොමද යාළුවනේ පැණියගේ බස් එකයි මගේ දෙකම එක වගේ යාළුවනේ නෑ යන් යාළුවනේ අයියෝ යාළුවනේ රිවර්ස් යටිනවා අද යන් යාළුවනේ හරියට සුපිරි යාළුවනේ ඔයාලට එකන් ආව යාළුවනේ අන්න අතන කොයිල වගේ එකක් තියෙනවා ඒක බලන්න පුළුවන්ද කියලා අපි බලමු යාළුවනේ ඇත්තම යාළුවනේ මෙතින් නම් මං හිතන්නේ බස් එක ගන්න බෑ යාළුවනේ මොකක් පොඩියක් හොයගෙන කියනවා යාළුවනේ අයතින් තමයි හරවගෙන ඉන්නේ කොයිල බලන්න යන්න ඔන්න ඉතින් යාළුවනේ අපේ යාළුවා යනවා මගේ වෙලාව තමයි යාළුවනේ අනේ යමල්කෝ බා අම්මෝ ගියා යාළුවනේ Oh. යාළුවනේ යම්. ඩබල් සිග්නල් දාගෙන. අයියෝ යාළුවනේ මේ හරියන හරවන්න බෑ. පෙද්ද කරන්නේ what to do. පැණියා පේන්න නැහැ යාළුවනේ අපි හිමිටියන් ටික. මොකක් හරි වෙනවා යාළුවේ. හරි යාළුවනේ සිග්නල් නැහැ. පොඩ්ඩක් ඉමු.
ඔන්න ඉතින් යාළුවනේ ආය ආවා. ගේමෙත් පැනිය නැහැ වගේ. කොහෙද ඉන්නේ කියලා හමු. පැනිය නැහැ යාළුවනේ තාම. ගිහිල්ලා වගේ යාළුවනේ මම දාලා. යාළුවනේ ඉස්සරහට ඉන්නවලු. ඉන්නවා යාළුවනේ පොර. දැන් යාළුවනේ ආයේ පැනිය ඉන්නවා යාළුවනේ ඉම්මන්ට යන්. යාළුවනේ අද අපි ආවේ වෙන එක බලන්න තමයි යාළුවනේ. ඒ සෙට් උන්නේ යාළුවනේ කෝවිල බලන්න තමයි ආවේ. අපි හිතුවේ නෑ යාළුවනේ හරවන්න බැරි වෙයි කියලා. හරවන්න පුළුවන් කියලා අපි හිතුවේ යාළුවනේ හරවන්න බැරි වෙයි කියලා අපි හිතුවේ නෑ යාළුවනේ. ඔයාලා කොවිලට යනවා නම් යාළුවනේ මේ ගොඩක් දුරින් තමයි හරවන්න ඕනේ යාළුවනේ. යාළුවනේ අපි ඉන්න ගියාම යාළුවනේ අතේ එකේ තමයි යාළුවනේ ආවේ නම් අවුලක් නෑ යාළුවනේ. මේ හරියන යාළුවනේ කඳු කරනේ තියෙන්නේ. කඳු කර ප්‍රදේශයක්. යාළුවනේ ඉස්සරහ සුපිරි පානමක් තියෙනවා යාළුවනේ. පැණියා නිකන් බස් එක නැතු යනවා වගේ. යාළුවනේ මෙන්න තියෙනවා යෝධ ඇල. ඇල බලන්න යාළුවනේ. ඇල බලන්න තරුවන්න වෙන පස්සේ. මම හිතන්නේ යාළුවනේ මේවා බලන්න යන්න බැරි විදිහට තමයි හදලා දෙන්නේ. අයියෝ පැණියෝ. යාළුවනේ ඉතින් මුගේ වීඩියෝ බලලා ලයික් එකක් දාන්න අනිවාර්යෙන් ඉතින්. මන්ට යන් යාළුවනේ මේ හරි යාළුවනේ 500ක් දෙන්න. අනේ යාළුවනේ වෙලිකන්ද. යාළුවේ ගියාරි මුකුත් නෑ යාළුවෝ ප්ලේස් එකක්. යාළුවෝ ගියාට ප්ලේස් යන්නේ යාළුවනේ වැඩක් නෑ. එහෙනම් ඉතින් යාළුවනේ අද වීඩියෝ එක එන්ඩ් කරනවා. යාළුවනේ යන්න ඕනේ යාළුවනේ මෙතනින් හරවන්න. කොච්චර කොහෙ යන්නද යාළුවනේ? යනවා යාළුවනේ මෙතන තරම් ගියයි කි. යාළුවනේ මේ හුල්මන් ඉන්න හුල්මන් බලන්න මම වල එක දවස් එක්ක යන්න. මේක නෑ යාළුවනේ ඉස්පිරිතාලේ කලින් හොස්පිටල්. බලන්න දේවල් නෑ යාළුවනේ. හැබැයි එකක් තියෙනවා යාළුවනේ ඔයාලා බලන්න එකන් ගියා කි බෝට්ටු යන පාරක්. අන්තිම වෙනකම් බලන්න සෙට් වුණොත් අපි බෝට්ටුවේ නැගලා යමු. එතරම් බෝට්ටුවේ ගියා යාළුවනේ. මේ වීඩියෝ එකේ ගියේ නැත්නම් තව වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ගේන්නම් මම. නැත්නම් යාළුවනේ ගේමින් නැෂල් කියන channel එකේ තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා යාළුවේ. ඉම්මන්ට යන්නකො ලෝඩ් වෙන්නේ නැහැ යාළුවෝ මේක ඉම්මන්ට. අර විදියට නවතල්ලයක් හරි ගන්න තිබ්බා මේකේ. ලෝඩ් වෙනකම්. දැන් අය වගේ යාළුවනේ තුට ඉම්මන්ට යන් යාළුවනේ ෂෙනික. හරි පැණියයි ෆෝන් එකේ අම්මෝ නටනවද? සෙන්ටර් යාළුවනේ අපි ප්ලේස් එකේ තාම නෑ යාළුවනේ ගොඩ දුර වගේ. යාළුවන්ට එකයි දන්නේ. මේ හරියන පුළුවන් කි යාළුවන්ට අර ස්කිප් කරලා එකපාර මේක දාන්න. මට සේවිස් කරන දන තියෙනවා යාළුවෝ.
යාළුවනේ අපි වෙරෙනකම් ආව යාළුවනේ රේස් එක නම්බුන්නේ නැහැ නෑ යාළුවනේ අද වීඩියෝ එක එන්ඩ් කරනවා නම් පස්සේ දවසේ හමු වෙමු කිව්වට යාළුවනේ කියනවා අම්මා යාළුවේ වීඩියෝ එක එන්ඩ් කරන්න ඕනේ තව දිනවා තාම ඉවරනේ ඒකනේ යාළුවනේ මාල්වල ප්ලේස් එක හම්බුන්නේ නැහැ අපිට දැන් තමයි යාළුවනේ මේ පාරේ එනවා මට ප්ලේස් එක හම්බුනේ යන් යාළුවනේ බලමු ඔය යාළුවනේ මේ පාරේ එන්න ඕන අන්න යාළුවනේ ඇදී කෝච් එක එනවා මොකටියවත් මොනවද කියනවද දන්නේ නැහැ යාළුවනේ අයියෝ පැණි අඩේලුව යාළුවනේ අපි අම්මට ස්විමින් pool එකක් තියෙනවා එතන යාළුවනේ අපි දෙන රේස් තමයි යන්නේ ඔයාලා හිතුවා දන්නේ අතලේ කෙනා කියලා රේස් තමයි යන්නේ ගියරයි දාමු යාළුවනේ පහේ එළවල තියෙන මෙතන ඉලා ලොන්ඩ දෙන්නේ නැහැ පැණි මුයි මයි සටනක් දාන්න යාළුවනේ කොහොමද සටන මොකද කියන්නේ බස් සටන් කියලා දැකලා නැහැ නේ යාළුවනේ අද බලගන්න අමුට බස් සටන් කොහෙද යාළුවනේ මාත් එක දිනන්න ඉන්නේ අයියෝ මේ පැණිය ඉඳලා කෙලෙක් ගියා යාළුවනේ මේ පැණියත් එක්ක වදයක් නම් කරන්න තියෙන්නේ අඩේ ආයින් උනානේ යාළුවනේ ආව් මේ උනා යාළුවනේ නේ යාළුවනේ අපේ රේස් එක දැන් ඉවර කරන්න තමයි තියන්නේ යාළුවනේ රේස් එක ඉදිරියට ගමු යාළුවනේ යන්න යාළුවනේ අනේ යන්න ලයිට් දාන්න මේ වගේ යන්නේ යාළුවෝ බස් එක නවත්තන් ඉන්න යාළුවනේ හිටවල බලන්න යාළුවනේ මැප් එකෙන් බස් එකට කරන්නද මම ඊගම නිහා පාරින් දාන්න උට සිංහල නේ වගේ යාළුවෝ
ඔන්න යාළුවෝ වීඩියෝ ඉවර කරන්න මොහොතකට කලින් අපි ආවා හදන්න යන හොස්පිටල් එකක් ළඟ. දැන් සුපිරි ප්ලේස් එක තමයි තියෙන්නේ. ඔයාලා තරිලම් බලන්න මේකට. බස් එක අපි හරියටම යාළුවනේ මෙතන මෙහෙම පාක් කරගමු. ඔන්න ඔහම තියලා හැමරේක් එකයි හිටුවා. බැස්සා. සුද්දවත් ගන්න ලස්සනද? ගන්න ඉවසක් ගන්න. කො ලයිට් වගේ. ඔයාලනේ හිර වුණාලු කොල්ලව. අන්න යාළුවෝ ලයිට් දැම්මා. නෑ. සුදානේ මහන්සි. අම්මට සිරියාලු. යාළුවනේ දැන් ගන්ඩොට්ටු වෙන්න බෑ නෝකම. ඈතින් දැන් යාළුවේ. ඉතින් ලයිට් එක ගතිනේ යාළුවේ. කවන්න යාළුවනේ බස් එක ගන්න බෑ. කොල්ල බස් එක ගන්න බෑ.